අයිබෝන් සුබ දවසක් හැමෝටම. ඉතින් මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ආදරණීය ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් විශේෂ දැනුවත් කිරීමක් කරන්න තමයි මම මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් මේ මොකක්ද කියලා දැනගන්න කලින් ඔයාලගෙන් පුංචි ඉල්ලීමක් කරන්න ඕන. ඔයාලා තාමත් අපේ channel එකත් එක්ක එකතු වෙලා නැත්නම් මෙන්න මේ විදිහට ගිහිල්ලා අපේ channel එකත් එක්ක එකතු වෙලා ඊට එහා පැත්තෙන් තියෙන bell button එකත් all දාලා තියාගන්න. මේ වගේ වැදගත් වෙන වීඩියෝ දාපු ස්කැනින් නැරඹීමේ පහසුව සඳහා. ඉතින් යාළුවනේ ගොඩක් දෙනෙක් WhatsApp එක හරහා මැසේජ් දාලා අහලා තියෙනවා මෙන්න මේ විදිහට අපට රුපියල් 15000 පාසල් ළමුන්ට ලබා දෙන එක කවද්ද ලබා දෙන්නේ? ඒ වගේම වැඩිහිටි දීමනාව තවම අපට ලැබුණේ නැහැ. ඒ වගේම වවුචරය අපිට දෙන්නේ නැද්ද? සමහර අයට දීලා තියෙනවා. ඒ වවුචරය අපට ලැබුණා. අපි මොනවද දැන් කරන්න ඕනේ කියලා ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඉතින් ඒ ඔක්කොටම එකපාර මම හිතනවා මේ වීඩියෝ එක හරහා පිළිතුරක් ලබා ගන්න පුළුවන් වේවි කියලා. ඉතින් මේ රුපියල් 15000 පාසල් ළමුන්ට ලබා දෙන දීමනාවක් නෙවෙයි ඒක බොරුවක්. ඒක ලැබෙන්නේ නැහැ. ඒක ලැබෙන්නේ වෙනම අයකට පාසල් ළමුන් සඳහා ඒ රුපියල් 15000 දීමනාව පැතිර යන කටකතාවක් බොරුවක් රැවටෙන්න එපා. එහෙම රුපියල් 15000 දීමනාවක් කිසිම කෙනෙක්ට ලබා දෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේ පාසල් ළමුන් සඳහා ලබා දුන්න රුපියල් 3000ක වවුචරයක් පාවාහන් මිලදී ගැනීම සඳහා. ඉතින් මේ පාවාහන් මිලදී ගැනීම සඳහා ලබා දුන්න වවුචරයත් ඒකෙත් අසාධාරණකම් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් සමහර අයගේ කමෙන්ට් දෙහා බැලුවම මැසේජ් දෙහා බැලුවම අපිට හිතා ගන්න පුළුවන් මේ දේවල් කිසිම විදියකට සාධාරණයක් වෙලා නැහැ කියලා. ඉතින් සමහර ඒ අය කිව්වට 300ට අඩු පාසල් වල ළමුන් තෝරාගෙන දුන්නට ඒක 2000ක ළමුන් සිටින පාසල් වලටත් ලබා දීලා කියලා චෝදනා කරලා තියෙනවා, කමෙන්ට් කරලා තියෙනවා. ඉතින් මම දන්නේ නැහැ ඒකේ ඇත්ත නැත්ත. ඉතින් මේ කමෙන්ට් කරපු කෙනා සමහර විට ඒ පැත්තේ තියෙන පාසලක ළමයෙකුට දුන්න නිසා වෙන්න ඇති එහෙම කමෙන්ට් කරලා තියෙන. ඉතින් ඒකේ සත්‍යතාවය දන්නේ ඒ පුද්ගලයා විතරයි. ඉතින් මට ඒකේ වගකීමක් බාර ගන්න බෑ. මොකද මම ඒ පිළිබඳව දන්නේ නැති නිසා. ඒ වගේම තමයි යාළුවනේ වැඩිහිටි දීමනාව තවමත් ලැබිලා නැහැ කියලා සමහර අය කමෙන්ට් කරලා මැසේජ් කරලා අහලා තියෙනවා. ඉතින් මේක විටින් විට තමයි ඔයාලගේ අස්සසුම ගිනමට තමයි දාන්නේ. ඉතින් සමහර අය ඒක බලන්න ලින්ක් එකක් ඉල්ලලා තිබුණා. එහෙම ලින්ක් එකක් නැහැ ඒකට. ඔයාලගේ අස්සසුම ගිනුම් වලටම තමයි ඒ මුදල් බැර කරනවා කියලා රජය දැනුම් දුන්නේ. වගේම අස්සසුම ගිනුම් නැති අයට ඒ වැඩිහිටි දීමනාව සහ වකුගඩු දීමනා සෑම දෙයක්ම තැපැල් කාර්යාල සහ උප තැපැල් කාර්යාල වලින් ලබා ගන්න පුළුවන් කියලා තමයි රජය දැනුම් දුන්නේ. ඒ වගේම තමයි ඉතින් මම මේ කමෙන්ට් ටිකක් දාන්නම් ඔයාලට බලා ගන්න. ඉතින් මෙන්න මේ අයට මේ ප්‍රශ්න තමයි තියෙන්නේ. ඉතින් මම එකක් දෙකක් කියවන්නම්. ඉතින් බලාගෙන ගියාම මේ දේවල් වලින් අසාධාරණයක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් පොඩි ඉස්කෝල වලට සපත්තු වවුචරය ලැබුණා. ලැබුණේ නැහැ. ළමයි 2000 ගණන් ඉන්න ඉස්කෝල වලටත් දීලා කියලා එක්කෙනෙක් කමෙන්ට් කරලා තියෙනවා. ඉතින් එහෙම වෙන්න පුළුවන්. ඉතින් ඔයා තමයි ඒකේ ඇත්ත නැත්ත මොකක්ද කියලා දන්නේ. ඒ වගේම තවත් එන ආබාධිත ළමයි ඉන්න පවුල් වලට කඩ වාහන තියෙන අයටත් අස්වැසුම දෙනවා. ඒ අයට ආබාධිත දීමනාව විතරක් සෑහෙයි කියලා මම හිතනවා. ඇවිද ගන්න කතා කරන්න පුළුවන් මට්ටමේ ආබාධිත ඇති සල්ලි තියෙන අයට ආබාධිත දීමනාව විතරක් ලබා දෙන්න කියලා තවත් එක්කෙනෙක් කමෙන්ට් කරලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි තවත් අය කමෙන්ට් කරලා තියෙනවා අපෙන් අරන් ගිය අපටත් තියෙනවද කියලා අහලා තියෙනවා. මම හිතන්නේ එයාට අස්සසුම තියෙනවද කියලා තමයි අහන්නේ. මේකට එයා කියනවා ඇත්තේ මම හිතන විදිහට මේකෙන් තේරුම් ගත්තේ එයාගෙන් account number අරන් යන්න ඇති. එයා අස්සසුම නිලධාරීන්නේ account number අරන් යන්න නැති. ඒක තමයි එයා අහන්නේ. ඉතින් ඔයාගේ account number අරන් ගියා කියලා ඔයාට මේ මාර්තු මාසේ වත් අප්‍රේල් මාසෙවත් ඔයාට මුදල් ලැබෙන්නේ නැහැ. ඒ මුදල් ලැබෙන්නේ ඔයාට ඔයාගේ ගිනුම account එක verify වුණාට පස්සේ තමයි ඔයාගේ අස්සසම මුදල් ඔයාගේ බැංකුව ගිනුම් වලට බැර වෙන්නේ. ඉතින් ඒ බවත් විශේෂයෙන්ම දැනුවත් වෙන්න. ඒ වගේම තමයි තවත් එක්කෙනෙක් කමෙන්ට් කරලා තියෙනවා අපිට වවුචර් එක ලැබුණා ඊට පස්සේ මොකද කරන්නේ කියන්න පුළුවන්ද ප්ලීස් කියලා තියෙනවා. ඉතින් මෙහෙමයි වවුචරේ ගැන මට
තාම මම මේ වවුචරය ගැන දැකලා නැහැ. කවුරු හරි ඉන්නවනම් WhatsApp එකට මැසේජ් එකක් දාන්න, ෆොටෝ එකක් දාන්න මේ වවුචරය ගැන. මොකද මේ වවුචරයේ සඳහන් වෙලා නැත්තම් වෙළඳසැලක්. මොකද මේක මාර්තු 20න් 20 දක්වා දීර්ඝ කරලා තියෙනවා. ඉතින් මාර්තු 20න් ඉවර වෙනවා කියන්නේ මේ වවුචරේම සඳහන් වෙලා තියෙන්න ඕනේ කොහෙන්ද ලබා ගන්න කියලා. ඉතින් මේ සඳහන් කරපු වෙළඳසැල් වලින් ඇරෙන්න වෙන වෙළඳසැල් වලින් මේ පාවහන් මිලදී ගන්න බැරි වේ මම හිතන විදිහට. ඉතින් පොඩ්ඩක් බලන්න. එහෙම නැත්නම් විදුහල්පතිතුමාගෙන් අහන්න මේක කොහෙන්ද ලබා ගන්න කියලා. ඒ වගේම තමයි මගේ අස්වැසුම කැපුවා. කිසිම දෙයක් හොයලා බලලා නෙවෙයි කැපුවේ. මගේ මහත්තයා රෝගාතුර වෙලා ඉන්නේ. ළමයි දෙන්නෙක් ඉන්නවා. මට කිසිම දෙයක් කරගන්න විදිහක් නැහැ. සාධාරණයක් කරන්නකෝ පුළුවන්ද කියලා ඔන්න එක්කෙනෙක් කමෙන්ට් එකක් දාලා තියෙනවා. ඉතින් ඇයිද දන්නේ නැහැ එයාගේ අස්වැසුම කැපිලා තින්නේ. ඔයාට පුළුවන් අභියාචනයක් ඉදිරිපත් කරන්න. ඔයාගේ අස්වැසුම මෙන්න මේ විදිහට කපලා තියෙනවා කියලා. ඉතින් ඔයාට තව පැහැදිලි කරනවා නම් ඔයාට ලැබුණේ 5000ද. හැබැයි 5000 ලැබිලා ඔයාට කැපුණා නම් ඒක ඔයාට ආපහු ලැබෙන එකක් නෑ. මොකද 5000 දීමනාව මාර්තු 31 තමයි අවසන් වෙන්නේ. හැබැයි දැම්ම කැපෙන්න විදිහක් නෑ. මොකක්ම හරි ඔයාට එක්කෝ ආදායම් මාර්ගයක් සුළුවෙන් හෝ තියෙන්න ඕනේ. එහෙම නැත්නම් අස්වැසුම කපන්නේ නැහැ. ඉතින් ඔයාට එහෙම කැපිලා තියෙනවා නම් අසාධාරණයක් වෙලා තියෙනවා නම් ඔයාට පුළුවන් ඒ සඳහා අභියාචනයක් ඉදිරිපත් කරන්න. ඒ වගේ සාක්ෂි සහිතව. ඒ වගේම තමයි පාසල් ළමුන්ට දෙනවා කිව්ව රුපියල් 15000 කවද්ද දෙන්නේ කියලා අහලා තියෙනවා තවත් එක්කෙනෙක්. ඉතින් මම මුලින්ම කිව්වා වගේම ඒ රුපියල් 15000 දීමනාව පාසල් ළමුන්ට ලබා දෙන රුපියල් 15000ක් නෙවෙයි. ඒක ලබා දෙන්නේ මම හිතන විදිහට නිවුන් දරුවන් ඉපදුනොත් අන්න ඒ අයට ඒ මව්වරුන්ට තමයි රුපියල් 15000ක් ලබා දෙන්නේ. ඉතින් ඒක හරියටම මම හොයලා ඔයාලට කියන්නම් මේ 15000 කාටද ලබා දෙන්නේ කියලා. ඒ වගේම තමයි වැඩිහිටි දීමනාව තවම නැහැ. මේ මාසයේ අවසන්. ඒ ගැන විස්තරයක් දෙන්නකෝ කියලා තියෙනවා. ඉතින් වැඩිහිටි දීමනාව ගැන චෝදනා තියෙනවා. WhatsApp එකටත් මැසේජ් දාලා තියෙනවා. ඉතින් කමෙන්ට් සෙක්ෂන් එකෙත් ගොඩක් කමෙන්ට් තියෙනවා. බැලුවම වැඩිහිටි දීමනාවත් මේ වෙනකොට ලැබිලා නැති අය. ඉතින් අපේ ගමෙත් ඉන්නවා මමත් දැනුවත්වම වැඩිහිටි දීමනාව ගන්න අය තවම ලැබිලා නැහැ. ඉතින් ඒකත් ඉදිරි සති දෙක ඇතුළත ඔයාලට ඒ හිගමුදුලුත් එක්කම එකපාරටම ලැබෙයි කියලා තමයි මම විශ්වාස කරන්නේ. ඒ වගේම තමයි අස්වැසුම හොඳ ප්‍රශ්නයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් මමත් කියන්නේ හැම වෙලේම මේ වගේ මේවා මතම යැපෙන්න එපා. මොකද අපිට මේවා හැමදාම ලබා දෙන්නේ නෑ. රජවල් වලින් රටක් දියුණු වෙනකොට මේ වගේ දේවල් නතර වෙන්න ඕනේ. ඉතින් අස්වැසුම රටේ ප්‍රශ්න විසඳන ක්‍රියාමාර්ගයක් නොවේ. අලුතින් ඒ වටා අපි නොහිතන විදියට සමාජ ගස්ඨන බිහිවන අහිතකර දෙයක්. අස්වැසුම රටට අත්‍යවශ්‍යයි. ඕවා පටන් ගත්තේ ප්‍රේමදාස යුගයේ. ඕක මරණයටපත් උනේ ඔය ගොන් තකතිරු දේ වත් කරලා තමයි. ඉතින් ඔන්න ඕක තමයි ඉතින් ඇත්ත තත්ත්වය. මොකද්ද ඔයාලා තේරුම් ගන්න. ඉතින් මේ අස්වැසුම කියන දේවල් වලට උරු වෙන්න එපා. ඔයාලා රජයෙන් ලබා දෙන සහන ගැනම යැපෙන්න එපා. ඔයාලගේ දෙයක් කරලා මොකක් හරි දෙයක් කරලා ආදායමක් උපය ගන්න බලන්න. මොකද මේ සහන හැම වෙලෙම රටක් දියුණු වෙනකොට රජවල් වලින් ඔයාලව හැමදාම පෝෂණය කරන්න හිතන්නේ නැහැ. ඉතින් ඒක තමයි මේ අස්වැසුමේ ක්‍රියාවලිය කරගෙන යන්නේ. ටිකෙන් ටික අඩු කරගෙන යනවා. ඔයාලට ආදායම් මාර්ගයක් එන දේවල් වලට ඔයාලව යොමු කරලා මේ අස්වැසුම කපා හරිනවා. ඉතින් ඉදිරි අවුරුදු 2-3 උපරිම අවුරුදු 5-6ක් විතර මේක කරගෙන යයි. ඊට පස්සේ මේක ක්‍රමක්‍රමයෙන් අඩු කරලා සුදුසුම පුද්ගලයින්ට ඒ කියන්නේ ඒ පුද්ගලයෝ තමයි රස්සාවක් කරන්න බැරි අය, ආබාධිත පූර්ණ ආබාධිත අය, එවැගේම රෝගාතුර වෙච්ච අය, අන්න වැඩිහිටි අය, කාත් කවුරුවත් හවුහරණක් නැති වැඩිහිටි අය, අන්න ඒ අයට තමයි මේක දෙන්න සුදුසුම පුද්ගලයන් කියලා සමාජ ආරක්ෂණ දෙපාර්තමේන්තුව මේක තීරණය කළා තියෙනවා. ඉතින් ඉදිරි අවුරුදු 5-6 ඇතුළත මේක නතර කරන සීන් එකක් තමයි තියෙන්නේ. ඉතින් යාළුවනේ මම හිතනවා මේක ඔයාලට පැහැදිලි වෙන්නේ නැති කියලා. මොකක් හරි අපැහැදිලි තැනක් තියෙනවා නම් WhatsApp එකට මැසේජ් එකක් දාන්න. ඒ වගේම මම ඔයාලගෙන් කාරුණික ඉල්ලීමක් කරනවා. මේ
වවුචරය කවුරු හරි ලැබුණ කෙනෙක් ඉන්නවා නම් මගේ වීඩියෝ වල සහ කමෙන්ට් සෙක්ෂන් එකේ තියෙන WhatsApp නම්බරේ ඒ WhatsApp නම්බරයට ෆොටෝ එකක් දාන්න මම මොකක්ද මේකට කරන්න ඕන කියලා ඔයාලව දැනුවත් කරන්නම්. ඉතින් අස්සසම මුදල් තවම බැංකුව වලට සහ සිස්ටම් එකට ඇතුළත් කරලා නැහැ. ඒ ඇතුළත් කරපු වහාම මම ඔයාලව ඉක්මනින් දැනුවත් කරන්නම්. ඉතින් අස්වැසුම කැපෙන විදිහ ඉදිරියේදී ඔයාලට පැහැදිලි වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඉතින් මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න හොඳයි කියලා හිතෙනවා නම් ඔයාගේ යාළුවන් අතරේ ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඉතින් කීයෙන් නම් හැමෝටම ජයග්‍රාහී දවසක්. ඔයාලගේ අදහස් කමෙන්ට් තීරුවේ කමෙන්ට් කරන්න අමතක කරන්න එපා.